Hi, so today is the Valentine's Day and I'm going on a solo date because කවුද කියන්නේ කපල් එකක් වෙලා ඉන්න ඕනි කියලා වැලන්ටයින් සෙලිබ්‍රේට් කරන්න. So මම අද ගොඩක් දේවල් කරන්න හිතාගෙන හිටියා. ඒ වුණාට ගෙදරින් එළියට බහිද්දී වැස්ස වගේ තිබුණ නිසා මට හිතුණා එහෙම යන්න පොඩක් අමාරුයි වැස්සේ. ඒ නිසා මීල් එකකට එළියට ගිහිල්ලා එනවා කියලා. Anyway, I got flowers, okay? I got flowers for myself and I'm very happy about that. It was beautiful. අද මං යන්නේ මං ආසම රෙස්ටොරන්ට් එකකට නුවර තියෙන රෙස්ටොරන්ට් එකක් කියන්නේ එක හොටෙල් එකක් හොටෙල් රාත් and ඒක නිහොන් බාෂි රෙස්ටොරන්ට් එකට තමයි යන්නේ and I love their sushi so I decided to get sushi. එදා ඒ කට්ටියගේ හයි ටී එකක් ඕගනයිස් කරලා තිබුණා. එමුන්ට මම කලින් දැනගෙන හිටපු නැති නිසා මට ඒකට ඉන්න බැරි වුණා. මං ඉතින් මගේ මල් ටික දිහා බල හිටියා. මම මල් වලට ගොඩක් ආස කෙනෙක්. හැමෝටම මල් දෙන්න try කරනවා හැම දෙයකදීම birthdays වලදී වෙන celebrations වලදී මම මල් තමයි ඉස්සලාම ගෙනියන්නේ. මොකද මම දන්නවා it's a good feeling, you know. And I got my food and I'm excited to try this. It looks delicious. මං දන්නවා සමහර අයට තනියම රෙස්ටොරන්ට් එකකට ගිහිල්ලා මීල් එකක් ගන්නවා කියන එක හරිම බය දෙයක්. මටත් කලින් එහෙම තමයි. ඉස්සලාම මේට අවුරුදු 4කට විතර කලින් නම් මම හරිම බය දෙයක් තනියම තැනකට ගිහිල්ලා තනියෙන් ඉන්න. But මම ඒ දේවල් ඉගෙන ගත්තා. තනියෙන් දේවල් කරන්න and I learned to enjoy those stuff as well. පාර්ට්නර් කෙනෙක් හිටියත් නැතත් self love කියන දේ හැමෝම ඉගෙන ගන්න ඕනේ. It's not about being selfish, but අපි අපිට ආදරය කරන තරමට අපිට අනිත් අයට ආදරය කරන්නත් ලේසි. මන් දන්නවා සමහර වෙලාවට self love කියන දේ අපිට කරන්න අමාරුයි. මොකද අපිට හිතෙනවා වෙන කවුරුත් අපිව තෝරගන්නේ නැත්නම් අපි කොහොමද අපිව තෝරගන්නේ? අන්න ඒ වෙලාවට තමයි අපි තේරුම් ගන්න ඕනේ කොච්චර මිනිස්සු අපේ ජීවිතයට ආව ගියත් අන්තිමේට අපිට ඉතුරු වෙන්නේ අපි විතරයි කියලා. අන්න ඒක නිසා අනිත් මිනිස්සුන්ගේ වැලිඩේෂන් එකකින් අයින් වෙලා self love කියන දේ ප්‍රැක්ටිස් කරන්න හැමෝටම පුළුවන් වෙනවා. Anyway, මේ සුෂි හරිම රසයි. මම හරිම ආසාවෙන් තමයි මීල් එක ගත්තේ. මෙන්න මේ වෙලාවට තමයි මතක් වෙන්නේ අලුත් අවුරුද්දෙත් මාස එකමාරක්ම ගෙවිලා ඉවරයි කියලා. It's mid-February now. ඔයාලගේ New Year resolutions වල progress එක කොහොමද? මම පටන් ගන්න හිටපු දේවල් වලින් කීපයක් මම පටන් ගත්තා. ඒ දේවල් කරගෙනත් යනවා. තව ගොඩක් දේවල් පටන් ගන්නත් හිතාගෙන ඉන්නවා. අනික මට තාම vision board එකක් හදන්න බැරි වුණා මේ අවුරුද්දට. vision board එක කියන්නේ මම හැම අවුරුද්දෙම නවරදාම හදන දෙයක්. මොකද මම manifesting කියන දේ ගොඩක් විශ්වාස කරනවා. මට ඒකේ results හම්බෙලා තියෙනවා. විෂන් බෝඩ් එක හදන එකේ වීඩියෝ එකකුත් රෙකෝඩ් කරලා YouTube එකට දාන්නම්. මට දැන් ඉන්නේ සබ්ස්ක්‍රයිබර්ස්ලා 3 දෙනයි. ඒ 3 දෙනාට ඒ වීඩියෝ එකත් බලන්න පුළුවන්. Also ඔයාලගේ New Year resolutions වල progress එක පල්ලෙහෙන් කමෙන්ට් කරලා යන්නත් අමතක කරන්න එපා. මම හරි ආසයි එහෙම කමෙන්ට්ස් කියවන්න. අනිත් අයගේ ජීවිතවල සිද්ධ වෙන හොඳ දේවල් මොනවාද කියලා දැනගන්න මම හරි ආසයි. දැන් කාලා ඉවර වෙන්නත් ළඟයි. එතකොට තමයි හිතුනේ තව සුෂි එකක් ගත්තා නම් හොඳයි කියලා. මොකද කලින් එකේ තිබුණේ pieces 6ක් වගේ. මට ඒක රස නිසා තව portion එකක් තිබුණා නම් හොඳයි කියලා හිතුණා. මොකද මම කාලෙකින් සුෂි කෑවෙත් කාලෙකින් කිව්වට මාස 2කින් වගේ ඉතින් මේ අනිත් portion එකක් තාවා. It looks so good. I'm so excited to try that also. මීල් එක ඉවරනට පස්සේ මම ගියා සුපුරුදු mirror selfie එක ගන්න. And this is my fit check. The dress is from Mimosa. I got it like 2 years back and I love it. But දැන් පොඩ්ඩක් fit එක වෙනස්. මොකද මම චුට්ටක් මගේ weight gain වෙලා මීට වඩා කෙට්ටුවෙද්දි තමයි මේක ගත්තේ. But I like it. අනේ ඉතින් මීල් එකේ වෙලා එළියට බහින්න කියලා යද්දි හොඳටම වහිනවා.
මට එතෙන්ට වෙහිකල් එකක් දාගන්න උවමනාවක් තිබ්බෙත් නැහැ. මොකද මට අම්මිට මොනවත් ගන්න බැරි වුණා අද වැලන්ටයින්ස් ඩේ එක දවසේ. ඒ නිසා මට අම්මිට මොනවා හරි අරන් යන්න ඕනේ වුණා. සෝ මම එයාලගේ ලොබි එකට වෙලා වැස්ස චුට්ටක් අඩු වෙනකල් කියලා ඉඳගෙන හිටියා. වැස්ස අඩු වෙච්ච ගමන් ජාවා ලොන්ජ් එකට ගිහලා බැලුවා අම්මි අස කේක් වර්ගයක් තියෙනවද කියලා. ජාවා ලොන්ජ් එකේ බල්කනි එක කියන්නේ මං කැන්ඩි වල යන්න ආස තැනක්. මොකද එතෙන්ට පේන වීව් එකට මං හරි ආසයි. වැස්සයි සීතලයි එක මමත් ඉංග්ලිෂ් ටී එකක් ගත්ත ජාවා ලොන්ජ් එකෙන්. මොකද මට රස්නට මොනවා හරි බොන්න ඕනි වෙලා තිබ්බා ඒ වෙලාවේ. අවුරුදු 20 ගානක්ම ජීවත් වුණාට කැන්ඩි කියන්නේ මට ජීවිතේටවත් එපා වෙන්නේ නැති මං වැඩියෙන්ම ආදරේ සිටි එක. ලෝකෙ කොහෙට ගියත් මට නම් කැන්ඩි තරම් කොහෙවත් නැහැ කියලා මං හොඳටම දන්නවා. I don't know if it's a Candian thing, but I love the city and I know every Candian loves it too. ඒ වගේම තමයි අද වැලන්ටයින්ස් ඩේ එක සෙලිබ්‍රේට් කරන්න ලයිෆ් පාර්ට්නර් කෙනෙක් නැති වුණාට I guess I have a pretty good support system. I don't have lots of friends, but කීප දෙනෙක් ඉන්න ඕනම දෙයකදී මං ළඟින්ම ඉන්න and I think it's better to have a small circle. මං කලින් New Year resolutions ගැන කතා කරානේ. මගේ මේ අවුරුද්දේ New Year resolution එකක් තමයි තනියම දේවල් කරන එක, තනියම ජීවිතය enjoy කරන්න පුරුදු වෙන එක. So that's what I'm doing right now and I hope to do things more. and මං ඒ දේවල් කරන ගානට ඔයාලවත් එක්කන් යන්න ඕනි කියලා මට හිතෙනවා. One thing, I love content creation and the second thing is I think you guys would love to see what I'm doing as well. Because trust me when I say this, I'm going to do more adventurous things this year and it's going to be so much fun. කොහොමරි මගේ 2026 Valentine's Day එක successfully celebrate කරා කියලා මං හිතනවා. It was really good. I enjoyed it a lot. So මම මේ ටී එක ඉවර කරලා ගෙදර යනවා. ආයෙත් ඉක්මනට වීඩියෝ එකක් කරන්න පුළුවන් වෙයි කියලා හිතෙනවා. මොකද මගේ ෂෙඩියුල් එකේ තව ඉවෙන්ට්ස් කිහිපයක් තියෙනවා එන මාසෙට. දැන් එහෙනම් මාත් එක්ක නෝර දිහා චුට්ටක් බලාගෙන ඉන්න. මම ආයෙත් ඉක්මනටම එන්නම්.